හරි අපෙන් අහන මෙයාලා ගානක් ඒ කියන්නේ 3.2 කියන ලක්ෂ්‍ය කියලා මෙයාලා කියනවා අපිට. ඒ කියන ලක්ෂ්‍ය 3.2 ලක්ෂ්‍ය මේ. ඒ ලක්ෂ්‍ය 3.2 ලක්ෂ්‍ය කියලා මෙයාලා අපිට කියනවා. B ලක්ෂ්‍ය මෙයාලා අපිට කියනවා 1.4ලු. හරි. B ලක්ෂ්‍ය 1.4ලු. හරිද? අපෙන් අහන මෙයාලා AB හි ලම්බ සමච්ඡේදකයේ සමීකරණය සොයන්න කියලා. හරි. දැන් මොකක්ද අපි කරන්නේ? දැන් කරන් දේ තමයි ළමයි. හරි. දැන් මෙයාලා අහන්නේ මොකද්ද? A කියන්නේ 3.2යි B කියන්නේ 1.4යි. අපෙන් අහන මේකේ ලම්බ සමච්ඡේදකය කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? මෙන්න A මෙන්න B. අපෙන් අහන ලම්බ සමච්ඡේදකය කියන්නේ අනිවාර්යෙන් මේ දෙක සමාන වෙන්න ඕනි. ඒ වගේම මේක අංශක 90ක් වෙන්න ඕන. ඊතර මං කිරේ. හරි. මෙන්න A මෙන්න B අපෙන් අහන ලම්බ සමච්ඡේදකයනේ. කියන අනිවාර්යෙන් මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒ වගේම මේක අංශක 90 යන්න ඕනේ. හරි. එහෙනම් වෙන්න ඕනේ දේ මොනවද? වෙන්න ඕනේ දේ තමයි ළමයි අනිවාර්යෙන් මේකේ අපි හිතන්න ඕනේ දේ. ඒ කියන්නේ මේ දෙක සමානයි නම් අනිවාර්යෙන් මේ යන්නේ මොකක් හරහාද? අනිවාර්යෙන් යන්නේ මේක මධ්‍ය ලක්ෂ්‍ය හරහානේ. හරි. අනිවාර්යෙන් මේක මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන්නේ. හරි. මධ්‍ය ලක්ෂ්‍ය හරහා යනවා වගේම අනිවාර්යෙන් මේක අංශක 90 යන්න ඕනේ. හරි. අපි එහෙනම් මුලින් බලමු මේකේ අනුක්‍රම බලමු. AB අනුක්‍රම බලමු. AB අනුක්‍රම නෙමෙයි. AB අනුක්‍රමනේ අපිට එනවා කීයක්ද? y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස කීයක් දෙන්නේ? කීයක් දෙන්නේ? උඩ එනවා අපිට 6ක් එනවා යට එනවා 2යි කියන්නේ සම්මාසුත්‍රය 3යි නේ. හරි. උඩ එනවා 6ක් යට එනවා අපිට කීයක්ද? හරි. 2 ඍණ 4 හරි 3 ඍණ 1 ඒ කියන්නේ මෙතන එනවා 6ක් මෙතන එනවා කීයද 2ක් එනවා ඒ කියන්නේ මේකේ අනුක්‍රමණය කීයද දෙන්නේ අනුක්‍රමණය 3යි හරි අපිට ඕනේ ඊ අනුක්‍රමණය නෙමෙයිනේ හරි අපිට ඕනේ මේකේ අනුක්‍රමණයනේ හරි ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක ලම්බ අනුක්‍රමණය ඒ කියන්නේ මේක අපි හදන විදිහ මොකද්ද ඍණෙන් ගුණ කරා පැත්ත මාරු කරා හරි ඍණෙන් ගුණ කරා පැත්ත මාරු කරා ඒ කියන්නේ මම මේක xy කියලා ඕනනම් ගන්නම්කො හරි ඒ කියන්නේ xy අනුක්‍රමණය අපිට එනවා කීයක්ද ඍණ 1යි 8 3යි ඍණ 1 යට 3යි හරි ඍණයෙන් ගුණ කරලා පැත්ත මාරු කරා ඍණ 1 යට 3යි හරි දැන් මොකද්ද කරන්නේ දැන් මට ඕනේ මේකේ මධ්‍ය ලක්ෂ්‍යනේ හරි කෙලින් මේක මධ්‍ය ලක්ෂ්‍ය ඕනේ බලමු කෙලින් මධ්‍ය ලක්ෂ්‍යය මම මේක මධ්‍ය ලක්ෂ්‍ය ගන්න මොකද්ද කොහමද මේ දෙක එකතු කරලා දෙකට බෙදුවා හරි කෙලින් එනවා 3 බෙදීම 2 2 ඍණ 4 මේ 2 ඍණ 4 බෙදීම 2යි තේරෙනවද හරි 3 බෙදීම 2 2 ඍණ 4 බෙදීම 2යි හරි දැන් මොකද්ද කරන්නේ මෙතන එනවා 4 බෙදීම 2යි කියන්නේ 2යි මෙතන ඍණ 2 බෙදීම 2යි කියන්නේ ඍණ 1යි මෙන්න මේකේ මධ්‍ය ලක්ෂ්‍ය ආවා දැන් මොකද්ද අපි කරන්නේ දැන් මේකේ අනුක්‍රමණය තියෙනවා පිළින් මම ගත්තේ එනවා y ඍණ මොකද්ද y ඍණ y කණ්ඩාංකය සමානයි අනුක්‍රමණය වතාවක් ඍණ 1 යට 3 වතාවක් x ඍණ x කණ්ඩාංකය හරිනේ හරි මේ කොහොමද එන්නේ y ඍණ y නෝට් සමානයි m වතාවක් x ඍණ x නෝට් හරි ඒක හරහා තමයි මේක ආවේ හරි කිලි මම මේක සුදු කරනවා කිලි මොන තුනෙන් සුදු කරන්න 3y ඍණ 6 සමානයි ඍණ x මෙතන එන ධන 1යි හැබැයි ගුණුනේ පස්සේ ඍණ 1යි හරි 3y ඍණ 6 සමානයි ඍණ x මෙතන ධන 1යි එන්නේ හැබැයි ගුණුනේ පස්සේ ඍණ 1යි හරි එලි මොන මම මෙහාට ගන්න ඔක්කොම ටික 3y ධන x මෙතන ඍණ 5 සමානයි බිඳුව මෙන්න අදාළ මොකක්ද මෙන්න මේකේ ලම්බ සමච්ඡේදකයේ සමීකරණ හරි තේරුණානේ ප්‍රශ්න නැහැ හරි එහෙමයි කියලා ලියගන්න